Hello guys, welcome back to our YouTube channel. මේ අවුරුදු චාරිත්‍රාත් ඔක්කොම ටික ඉවර කරලා අපි මේ යන්න ලෑස්ති වෙන්නේ 2 day trip එකක් සීගිරියට. අපේ පවුලේ 10 දෙනා මේ trip එකට යනවා. ඉතින් දවස් දෙකක trip එකක් හින්දා ඔයාලට දැන් පේන්නේ මේ ඔක්කොම බඩ ටික pack කරගන්නවා. ඔන්න ඔය විදිහට අපි ඔක්කොම බාඩ් එක පැක් කරගෙන 8:00 විතර වෙද්දී ඇපාර්ට්මන්ට් එකකින් පිටත් වුණා. අපේ පවුලේ 10 දෙනාම ගියේ හින්දා වාහන දෙකක තමයි අපි ගියේ. ඊට පස්සේ අපි මීරිගමින් තමයි හයිවේ එකට එන්ට්‍රි වුණේ. මේක ටිකක් දුර ගමනක් හින්දා අපි කුරුණෑගලට යනකම් එක දිගටම කොහෙවත් නවත්තන්න නැතුව ගියා. අපි පැය දෙකක් විතර එක දිගට drive කරපු හින්දා අපි තේබුන්න කියලා අමාගි එකට ආවා. ඕගොල්ලෝ අපේ කලින් vlog බලලා තියෙනවා නම් දන්නවා අමාගි කියන්නේ අපිට නුපුරුදු දැනක් නෙමෙයි. ඇත්තටම අපි highly recommend කරනවා. හරිම friendly staff එකක් තමයි ඉන්නේ. ඒගොල්ලන්ගේ service එකත් හරිම හොඳයි. ඊට පස්සේ අපි ඔක්කොම අපේ table එකට ගිහිල්ලා tea order කරා. snack එකක් විදිහට අපි club sandwiches තමයි order කරේ. මෙයාලගේ club sandwich එක හරිම රසයි. ඔයගොල්ලොත් ගියොත් අනිවාර්යයෙන් මේගොල්ලන් club sandwich එක try කරලා බලන්න. ඊට පස්සේ අපි හැමෝම කෑම කාලා ගමන යන්න ආයෙ පිටත් වුණා. අපිට ඉස්සරහෙන් යනකොට අපිට බොහොම වටින දෙයක් ඉස්සරහෙන් ගියා අපේ වුණා. ඉතින් අපි නවතින්නේ සීගිරිය විලේජ් කියන හොටෙල් එකේ. සීගිරියේ ඉඳන් කිලෝමීටර් 1.5ක් වගේ දුරින් තමයි මේ හොටෙල් එක පිහිටලා තියෙන්නේ. හරිම ලස්සන ලොකේෂන් එක තියෙන්නේ. ඊට පස්සේ අපි ගියේ රිසෙප්ෂන් එකට. ඒගොල්ලන්ට අපි අපේ බුකින් ඩීටේල්ස් ටික ඔක්කොම පෙන්නුවා. ඒගොල්ලෝ ඊට පස්සේ අපිව වෙල්කම් ඩ්‍රින්ක් එකට එක්කගෙන ගියා. ඒගොල්ලෝ වෙල්කම් ඩ්‍රින්ක් එක ලෑස්ති කරලා තිබ්බේ කෝපි කඩේ කියලා වෙනම සයිඩ් එකක. අවුරුදු සීසන් එකේ හින්දා තමයි එහෙම කරලා තියෙනවා කියලා ඒගොල්ලෝ කිව්වේ. අපිට වෙල්කම් ඩ්‍රින්ක් විදියට යාර ටී, සරුවත්, තව ෆ්‍රෙෂ් ෆෘට් ජූස් තිබ්බා. ඊට පස්සේ අපි ගියා අපේ රූම්ස් වලට. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක හරිම ලස්සන එන්වයරන්මන්ට් එකක් තියෙන හොටෙල් එකක්. මේ තියෙන අපේ රූම්ස් හරිම ලස්සන කොටේජස් විදියට තමයි හදලා තිබ්බේ. අපි අරගත්තේ ත්‍රිබල් රූම් එකක්. ලොකු ඩබල් බෙඩ් එකක් එක්ක සයිඩ් එකකින් පොඩි සිංගල් බෙඩ් එකක් දාලා තියෙන්නේ. හරිම ලස්සන කාමරයක් තමයි මේ තියෙන්නේ. ඒ වගේම හොඳට ඉඩ තියෙන වොෂ්රූම් එකකුත් තිබ්බා. මේ තියෙන්නේ අපිට තියෙන වොෂ්රූම් එක. ඊළඟට අපි ගියා අපේ ලන්ච් එක ගන්න. ලන්ච් එකේ ෆුඩ් රිවිව් එකයි අපේ ජර්නි එකේ ඊටු ටිකයි. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකන් subscribe කරලා තියාගන්න. thank you.